ඉන්දානන්ද අලුත්ගමගේ වගේ මහත්තුරු ඇවිල්ලා චෝදනා කරනවා. මොනවාද හොරුවල්ලන්න වැඩියම යන්නේ? මම යනවා, සුනිල් හඳුන්නෙත්ති මහත්තයා යනවා, එතකොට අනුර කුමාර දිසානායක යනවා, එතකොට යනවා වසන්ත සමරසිංහ මහත්තයා යනවා. දැන් වසන්ත සමරසිංහ මහත්තයාට මොනවද කියන චෝදනාව? එතුමාගේ S2 වපරයි. දැන් එතුමාට තියෙන චෝදනාව ඒක. අනුර කුමාර දිසානායක මහත්තයාට තියෙන චෝදනාව මොකද්ද? එතුමාගේ මූණේ ඉන්නෙක් ඉන්නවලු, ලපයක් තියනවලු. එතකොට සුනිල් හඳුන්නෙත්ති මහත්තයාට තියෙන චෝදනාව මොකද්ද? එතුමාගේ අතේ ඇඟිලි අඩුයිලු. එතකොට රංජන් රාමනායක වන මට තියෙන චෝදනාව මොකද්ද? මේ මේකප් දානවලු, ඔඩිය පුම්බනවලු, මේ අත්කොට කමිස අඳිනවලු, හැට් අඳිනවලු. ඔන්න මට තියෙන චෝදනාට. එතකොට සුනිල් හඳුන්නෙත්තිගේ ඇඟිලි නෑ, අනුර කුමාර දිසානායකගේ මූණේ ඉන්නෙක් ඉන්නවා, ලප කුමාර, වසන්ත සමරසිංහගේ වපර, රංජන් රාමනායක ටී-ෂර්ට් අඳිනවා, හැට් අඳිනවා. දැන් අපිට තියෙන චෝදනා ටික මෙච්චරයි. එතකොට අපි බලමු හොරුන්ට තියෙන චෝදනා. හොරුන්ට තියෙන චෝදනා යෝෂිත තියෙනවා දේශියාච්චික මැණික් මල්ල. මැණික් මල්ල ගෙනත් දෙනවා, මුදලාලි කෙනෙක් එනවා, අම්ම කෝටි ගාණයි ඉඩම් 14යි. ඔන්න චෝදනා. නාමල් රාජපක්ෂ ක්‍රිස් එකෙන් කප්පන් හැටියට කෝටි 70ක් අරගෙන. උදේ ගම්මන් පිළ බ්‍රයන් ෂෙඩික්ගෙන් කෝටි 11ක් මංකොල්ල කාඩ්. මුසම්මිල් එදනිසේකේ මාධ්‍ය ප්‍රකාශක ලක්ෂ 65ක් රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ වාහනයට තමුන්ගේ බින්දගේ account එකට දාගෙන. එතකොට මේ සේරම කෝටි ගණන්. විමල් වීරවංශ මේ කෑ ගහන මිනිස්සයා ඉෂාරාට තමුන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට පවුලේ ඥාතීන්ට ගෙවල් දීලා. ඉතින් මේවා සේරම රාජ්‍ය දේපල අවභාවිතා කිරීම. අපිට තියෙන ප්‍රශ්න ඉන්නෝ, වපර, කොණ්ඩ, මේකප්, මේ හැට් ඒ වගේ ප්‍රශ්න. ඒව රාජ්‍ය දේපල අවභාවිත නෙමෙයි. කොහොම නෙමේ කොහොම කිව්වත් මල්ලිට ජනාධිපති සභාව හම්බ වෙන්නේ නැහැ. What? Bro, what are you talking about, man? අන්තිමට 17 දෙනෙක්ගෙන් යුතු වෛද්‍ය කමිටුවක් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපොයින්ට් කළා තමයි මල්ලිට ලෙඩක් නැහැ කියලා හොයාගත්තේ. ඒක හැම විශේෂඥයම හිටියා ප්‍රසව සහ නාරි අරනකොට. හැබැයි ඔබතුමාට ආර්ථික ප්‍රශ්නයක් තිබුණා නම් ඔබතුමා ඒක ඒ පහසුකම් ලබා ගත්ත ගැටලුවක් නෑ. හැබැයි ආර්ථික අපහසුතාවක් නොතිබුණා නම් ඔබතුමාට ඒක නැවත ලබා දෙන්න ප්‍රතිපූර්ණය කරන්න. නෑ දැන් ඇත්තටම ක්ලෝඩ් මේ විදිහට අපි මිනිසුන්ගෙන් බැනුම් ගන්න ඕනේ නෑ. මට මේ ආර්ථික අපහසුතාවය දැන් තිබුණත් නැතත් මට ඇත්තටම මේ ලක්ෂ 5 මට ගිහිල්ලා දෙන්න ඕනේද? මොකද හේතුව මේ වගේ කුණු බැනුම් අහන්න උවමනාවක් නෑ. දායකයන් සම්පූර්ණයෙන් තහනම් කරනවා. කවුරු මොනවා කිව්වත් රසායනික පෝර ගෙන්වීම සහ මේ කෘමිනාශක මොනවා කිව්වත් මම නවත්තනවා තව ටික දවසකින්. කන්න තුන යනකොට හරියනවා. ඒ කන්න තුනට අපි නිකන් සල්ලි දෙනවා. මේ පෝර ගේන සල්ලි ටික මිනිසුන්ට දෙන්න. අපි තමයි හොඳටම කරලා තියෙන්නේ. කරායි. අර කඩ වහපිය. හා. ගහපිය කොද කම්පුගේ කඩ පුපුරන්න. අයි බා. අතිගරු ජනාධිපතිතුමනි කරුණාකර මේ රටගෙන තේරුම් ගන්න. අපිට ආදාළ නැහැ ඔබතුමාද රනිල් වික්‍රමසිංහ මහත්තයාද නාමල් රාජපක්ෂ මහත්තයාද ජනාධිපති කියන කාරණාව මේ රටේ රටවැසියන්ට ආදාළ නැහැ. අද රටවැසියන්ට රජයකින් බලාපොරොත්තු වෙන නායකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන කරුණු කාරණා තියෙනවා. ස්වභාව ධර්මයේ බලන්න. අද ස්වභාව ධර්මයේ සම්පූර්ණම රටට පටහැනි විදිහට වහින්න ඕනේ නැති කාලයට වහිනවා, පායන්න ඕනේ නැති කාලයට පායනවා. දළදා වහන්සේ පෙන්වන්න ඕනේ නැති කාලවල සමහර වෙලාවට දළදා වහන්සේ පෙන්නනවා. ඒකේ ප්‍රතිපලයක් විදිහට මේ ගිගුරුම් සහිත වැසියනවා දෝ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේක වෙසක් උත්සවයට රාජ්‍ය නායකයා සම්බන්ධ වෙන්නේ නැහැ හරියට. සිංහල අලුත් අවුරුදු නැකතට රාජ්‍ය 나යකයා පේන්නේ නැහැ, රජයේ වැඩපිළිවෙලක් පේන්නේ නැහැ. ඒ වගේම පන්සලක වෙහෙර විහාරයක කතරගම දේවාලයට තවම අපේ ජනාධිපතිවරයා යනවා දැක්කේ නැහැ. විෂ්ණු දේවාලයට ජනාධිපතිතුමා යනවා දැක්කේ නැහැ. මේක රාජ්‍ය පාලනය. පරාක්‍රමබාහු රජතුමා, මහසෙන් රජතුමා, දුටුගැමුණු රජතුමා, සද්ධාතිස්ස රජතුමා, දේවානම්පියතිස්ස රජතුමා මහා රජ පෙළපතක් මහා දැවැන්ත සංස්කෘතියක් එක්ක ගොඩනගපු රටක් මේක. එහෙව් රටේ ආගම දහම කියන කියලා සිරිත් තිරිත් එක්ක එන දෙයක්. ඒ නිසා මම රටවැසියන්ට ආරාධනා කරනවා මේ ස්වභාවික විපත් බලන්න. ගංගා වැව්වමුණු සියල්ල උතුරලා යනවා. ඉතිහාසෙ කවදාවත් නැති විදිහට වැව් විවුරු කඩා බිඳලා යනවා. ඉතින් ඒ නිසා මම රටවැසියන්ට ආරාධනා කරනවා අපේ හෙළ රජදරුවන්ට පින් දෙන්න ඕන කාලයක් දැන් ඇවිල්ලා තියෙනවා. හෙළ රජදරුවෝ මේ වැව්වමුණු හදපු නිසා තමයි බත බුලතින් ස්වයංපෝෂිත වෙලා තියෙන්නේ. හැබැයි ඒ ටික ගන්නවා, හාල් ටික ගන්නවා, සාරේ උරලා ගන්නවා. ඒව හදපු රජදරුවන්ට අපි පින් දීලා නැහැ කවදාවත්. එහෙව් රජදරුවන්ට පින් නොදීපු අපි
මේ රටේ යුද්ධය නතර කරපු වර්තමානයේ රජවරයෙක් විදිහට පේන මහින්ද රාජපක්ෂ මහත්තයාට සාප ඉල්ලනවා. ඔල්මාද බඩුවක් කරා. මේ පිස්සව වාඩි කරා. let's go හෙට මං හිතන්නේ රණවිරු දවසේ අපේ 18 වෙනිදා මේ රටේ යුද්ධ ඉතිහාසය මතක් වෙනකොට වෙවුලන අපි මහින්ද රාජපක්ෂ ආදරණීය දැයි අප්පච්චි තමයි අපිට ජීවිත දාණය දුන්නේ. අද ඒකටත් කුහකකම් කියලා මහින්ද මහත්තයව මරන්න කියන මානසිකත්වයකට හදනවා මිසක් හෙළ රජ දරුවන්ට පින්දීම කෙසේ වෙතත් මේ රට බුදු හදපු දේ වර්තමාන දේශපාලන නායකයින් ගැනවත් යහපත් සිතින් කතා කරන අපි දකින්නේ නැහැ. ඒ නිසා දෙයියෝ කෝපවුණු රටක් දෝ කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මම අතිගරු ජනාධිපතිතුමාටත් රජයටත් මතක් කරනවා වහාම අපේ රටේ හෙළ සංස්කෘතිය ආරක්ෂා කරලා පින්දහම් කිරීමේ කටයුතු ඒ වගේම ආගමික දහමේ කටයුතු රජවරුන්ට පින්දීමෙන් පටන් අරගෙන ආගමික වතාවත් ටිකක් වැඩිපුර කරෝතින් ඔල්මාන්න බඩුවක් නියෝ ඉතමුසේ මේ පිට්ටා හොඳි කරන්න රට එහෙම රටක් හැමතැනම හඳුන් කූරුපත්තු වෙන මල් පහම් පුදන රටක් මේක. ඒ නිසා ඒ දේව බැල්ම නැහැ කියලා අපිට කියන්න බෑ. අපි ඉස්සර මුට්ටි දානකොට මුට්ටි වලට අපිට ප්‍රශ්න කිව්වා. තොইলයක් නැටුව නම් අපි ගෝත්‍රිකයි කිව්වා. බෝධියට වඳින එකේ පොල් ගහකට පිට දුන්නම් පොල් ගෙඩියක් කාලා ඉවරයි කියලා කිව්වා. අපේ සුදු සවුකොලෙන් හදන අටපට්ටම කළු පාට සවුකොලෙන් හදලා ඉවර වෙලා මේ සම්පූර්ණ හෙළ සංස්කෘතිය විනාශ කරා. ඉතින් ඒ නිසා ඒ සියල්ලම අද රටට සාපයක් වෙලා කියලා අපි විශ්වාස කරනවා. මේ සාපේ අවසාන ප්‍රතිඵලය අද වෙනකොට විදුලි බිල 118ක් වැඩි කරලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමනි අපි ඔබතුමාට කිව්වා බොරු කියලා ආණ්ඩු ගන්න එපා කියලා. අපි ඔබතුමාට කිව්වා බොරු කියලා ආණ්ඩු ගන්න එපා කියලා. मारो मुझे मारो ඔබට තලන්න ඕන බූවල්නේ. let's go යන්න තියෙන ක්‍රමවේදයේ යම් සාධනීය පැත්තකට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රධාන ආණ්ඩුව හැරවුම් ලක්ෂයකට හරවලා දුන්නා. අම්මගේ රෙද්ද ඇත්ත කියලා ආවනම් කමන්නේ. බොරු කියලා ආණ්ඩුව අරගෙන අද වෙනකොට ජනතාවගේ සිතුම් පැතුම් පොඩි දරුවගේ සිතුම් පැතුම් කොපි පොතේ ඉඳලා කිව්වා බොරු සිතුම් පැතුම් ඉවරයි. තාරුණ්‍යයේ සිතුම් පැතුම් ඉවරයි. රික්ස් කාර් එක ලක්ෂ 12කට ගන්න හිටපු සිතුම් පැතුම් ඉවරයි. රුපියල් 60ට ගත්ත ලුණු පැකට් එක දැන් රුපියල් 400ට 450ට අරගෙන කුස්සියේ සිතුම් පැතුම් ඉවරයි. පෙට්‍රල් ලීටරෙන් 160ක් කාංචන ගාපු 60ත් එක්ක අඩු කරලා 160ක් අඩු කරගෙන තෙල් ලීටරයක් ගහගන්න රුපියල් 100ට 110ට තෙල් ලීටරේ ගහගන්න හිටපු ඔබ ඕගොල්ලෝ මවපු සීනි අද වෙනකොට අපි ඉවරයි. ඔයානේ නිකම් පළයකෝ යන්න. ඒ නිසා දේශනාදීදී ඉන්නේ නැතුව ඉතා පැහැදිලිව අපි ඉල්ලීමක් කරන මේ රට 30 වසරක යුද්ධෙන් බේරගත්ත නායකයොත් එක්ක ඉන්න පක්ෂ තියෙනවා. ඒ වගේ මේ රටේ ආර්ථික ජයගත්ත නායකයෝ ඉන්න පක්ෂ තියෙනවා. ඒ නිසා මේ රටේ ජනතාව පොළු මුගුරු අරගෙන එළියට ඇවිල්ලා උත්තර දෙන්න කලින් මේ ජනතාවගේ සිතුම් පැතුම් ගැන තේරුම් අරගෙන රටේ ජනතාවට වැඩ කරන්න අපිව හිරේ දැම්මට කමන්නේ නැහැ. නාමල් රාජපක්ෂව හිරේ දාන එකයි මහින්දානන්ද මුතුමාව හිරේ දාන එකයි තව ඇමතිවරු ගෙනියලා හිරේ දාන එකයි වැරදි කරලා තියෙනවා නම් හිරගෙවල් එකක නෙමෙයි 7ක දාන්න ඕන අපි ඒක පිළිගන්නවා. හැබැයි ඒව එළියට පෙන්න ඔඩියන්ස් එක චූන් කර ඉන්නකොට අර ඩොලර් සංචිතයට කෙලවිලා ඉවරයි. අර කට වහපිය. හා ගහපිය